තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මදුරු. දැන් අපි යන්නේ මදුරුන්ට දුම අල්ලන්න. දැන් අපි පොල් කට් ටික පලා ගමු. ඒ කොහොමද? මේක පැලුන්නේ නැහැ යාළුවනේ. ඒක කොහොමද? what? මොනවා මේක චුට්ටක් පලා ගමු. පොල් කට්ටක් තියනවද නේ? හරි ගයිස්. අපි කට්ටක් කරලා පොල් ටික පලා ගත්තා ඉතින්. ගැම්මට පලා ගත්තා. දැන් අපිට මේ දුම් අල්ලන එක නෑ අපිට තියෙන්නේ බලලා තමයි කොහේ වලන්නේ අපි. අවදි මෙන්න මේකෙන් තමයි දුම් අල්ලන්නේ. මේක පැලිරල නිසා අපේ අම්මා දුන්නේ. ඔය මේකට තමයි දුම් අල්ලන්නේ. එහෙනම් අපි මේකට පොල් කට් ටික දාමු. මට උඩ තවකට පැලිනවා. ඒක දුම් දාන්නවා. ඔව් ඉතින් අපි පොල් කැල් ටික දාගත්තා වලකට. මේකට පොල් කැල් එක හදලා මට හිතෙනවා මේක ටික ටික දාන්න ඕනේ කියලා. ඒක නිසා මම චුට්ටක් අයින් කරා. දැන් දුටක් මම පැත්තකට හදාගන්න. ඒක පත්තු කරලා බලන්න. ඔය සීවෙලි කිල් කෝර නේද? අම්මට මගේ මෝඩ අදහස් නිසා මගේ පත්තු වෙන්නේ නැහැ. අපි චුට්ටක් පොලිතින් කඩදාසියක් හොයන් එන්නම්. ඔබ ඉතින් අපේ කුණු පකට් එක තිබිලා ජරාව වගේක් හොයාගත්ත ඉතින් කරන්න දෙයක් නැහැ. මේ පොලිතින් පුච්චන එක ඉතින් බයින්න එපා මොනවද කරන්න ඉතින් ගෙදරින් මදුරු ටික හරි එලව ගන්න. දැන් අපි මේ ටික පත්තු කරගමු. ඔය ගින පෙට්ටිය. ඉතින් එහාට ලයින්. මම එතන කනවා මදුරුව. යාළුවනේ බේනවදී මේ යාළුවනේ මේක පත් වෙවිදි මට මතක් වුණා මේකට අල්ලන්න සාම්බ්‍රාණි කන්න නැහැ කියලා මම මේ කඩේට ගිහින් එන හැම සාම්බ්‍රාණි වගේ දෙන්න. ඔව් ඉතින් මෙතන ගෙවල් වල කාඩයක් තිබ්බා ඒකේ මොකද අරු නඩු කියලා සාම්බ්‍රාණියක් ගෙන ග්‍රෑම් 5යි රුපියල් 80යි මේක. බලමු ඉතින් මේ කොහොමද කියලා. ඉතින් කඩලා බලමු. මොකද එක පැකට් කරලා අපිට හම්බ තියෙන්නේ සාමාන්‍ය සාම්බ්‍රාණික වගේම තමයි කුඩු කුඩු තියෙනවා. අපි තව ටිකකින් මේක රත් වුණාම මේක දාගන්න. මම මේක පෙට්ටියට දාගෙන තියාගන්නවා. ඔව් ඉතින් අපිට හම්බුණා ඔත් කිව්වොත් අන්න අතන තියෙන වලද කැඩේ කියලා අපිට බයිට චුට්ටා අපිට මොකද්ද හොර නෑවද මොකද්ද හොර නෑව නේ මොකද්ද වලදක් හම්බුණා යකඩ කොරහ හම්බුණා මෙන්න විසි කරලා දාලා තිබ්බේ ඉතින් අපි එක ගත්තා ඒක පැලේ කියලා බලට අපි ඉතින් අපේ සාම්බ්‍රාණි එකක් තියෙනවා අනිත් පැත්තට මේක අපි මෙතනින් අපි යම කතා කරලා කිව්වා මේ තේ බොන්න එන්න කියලා අපි ඒක නිසා දැන් තේ බීලෙන් නම් මං හිතලා තේ බීලිත් දර කරත් වෙලා ඇති කියලා පත් වෙලා ඇති කියලා අපේ සාම්බ්‍රාන් ටිකක් අන්න අතන තියෙනවා එහෙනම් තේ බීලෙන්න අපි තේ ටික බීලෙද්දී අපේ පොල් කට් එක පත් වෙලා යාළුවනේ අපි ඉතින් මේක දැන් ඉස්සෙල්ලා අපි අපේ මොකද්ද කොරහ නේ මොකද්ද ආලේක නම තුණා කොරහ තමයි කොරහ මේ කොරහට දැන් මේ වලද දාගමු ඉතින්. ඉතින් යන්නේ. වලද අල්ලන්න කියලා දැන් මෙතන තියෙන අවුල. අපි ඉතින් අපිට උඩ පිඹල මේක උඩ දාලා බලමු. යාළුවනේ හැටක් ගියා. දැන් මේ කඩන්න යන්නේ. සාම්බ්‍රාණි කපේ.
පිස්සෝ කියලා හිතන්න එපා ඉතින්. ඒක මෙහෙම වල ගල් කරමු. ඉතින් මෙහෙමයි ඉතින් අපේ මේ දවසේ ගෙවුනේ. මේක අපිට ඉතින් හදාගන්න ගියා පැය 3ක් නම් ගියා නේ. 2ක් විතර ගියා. අර මොකටද කියලා තවත් ටිකක් මේකට තිබෙනවා. දෙකයි සෝරි පැයයි කියේ. අපි අපේ ඇයට දෙනවා ඉතින් මේක තුට අල්ලන් ඉන්න. ඔය ඉතින් දැන් මේක ඉතින් අරන් ගෙත ගියා. ගේ වටේ යම්. තමයි ගේ වටේ අරන් යන අපිට රෙද්දක් වගේ එකක් ඕන වෙයි. මොකද කිව්වත් මේකට රත් වෙලා තියෙන හැටම. අපේ නිසා ඒක රෙදි කැල්ලක් ගත්තා. අපිට කරන්ට් එකක් ගිහිල්ලා තියෙන යාළුවනේ ගම් වතුර නිසා අපිට නම් ගම් වතුර ආවේ නැහැ. තරංග අපි ඉස්සෙල්ලා මේකට එන්නම්. ගේ ඇතුළට මෙයා. ඔව් ඉතින් යාළුවනේ අපේ SMS vlog TV එකත් පහලින් subscribe කරලා අපේ අනිත් channel එක SMS Toon TV එක channel කරලා බර්දුනානේ නෑ subscribe කරන්න මේ දෙකම එහෙනම් අපි යමු ඊළඟ vlog එක හෙට හරිය කවදා හරි බලාපොරොත්තු වෙන්න බයි